අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ හිරගෙන හෝඩිය කොහොමද ලේසියෙන් මතක තියාගන්න කියලා. සමහර අයට කොච්චර හිරගෙන හෝඩිය ලිව්වත් මතක හිටින්නේ නැහැ කියලා කියනවා. ඒකට හේතුවක් තමයි අපි හිරගෙන හෝඩිය කටපාඩම්ෙන් ඔහේ ලියන් ගියාට මතක හිටින්නේ නැහැ. අපි ඒකේ සැලැස්මට අනුව ලියාගෙන පාඩම් කරන්න ගියාම මතක හිටිනවා. දැන් අපිට අපි හිරගෙන හෝඩිය ඉගෙන ගද්දී අපි දන්නවා ප්‍රධානයෙන් මේ පැත්තට ආ ඊ ඌ ඒ ඕ කියලා අකුරු තියෙනවනේ. මේ සැලැස්ම හොඳට මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි පල්ලෙහාට අකුරු ගොඩනගෙන විදිහ හිරගෙන හෝඩිය ගොඩනගෙන විදිහ පල්ලෙහාට මතක තියාගෙන ඉන්න ඕනේ. ඒකේ අපි දන්නවා ඉස්සෙල්ලම හිරගෙන හෝඩිය පටන් ගන්නේ කා සා තා නා හා මා යා රා වා උන් කියන්නේ. මේ විදිහට පල්ලෙහාට හිරගෙන හෝඩිය ගොඩනගිද්දී මේ මුල් ශබ්ද ටිකෙන් මේ අකුරු ගොඩනගනකොට අපි හොඳටම හිරගෙන කියන්නේ තමයි ඉගෙන ගද්දී මුලින්ම අපි ඉගෙන ගන්නවානේ. එතකොට අපි ඉස්සෙල්ලම කොච්චර ලියලා පාඩම් කරන්න කලින් අපි සැලැස්මකට පාඩම් කරනවා. සැලැස්මකට එක ලියලා පාඩම් කරනවා. ශබ්ද අපිට ඇහෙද්දී ඒ ශබ්දේ මොකක්ද කියලා අපිට අඳුර ගන්න පුළුවන් නම් ඒ අකුර දකිද්දී ඒ අකුර මොකක්ද කියලා අපිට අඳුර ගන්න පුළුවන් නම් ඒ විදිහට අපි ජපන් හෝඩිය ඉගෙන ගත්තාම අපිට ලේසි. ඒ දේ කරන්න පහසුයි. ඒ හින්දා මේ විදිහට සැලැස්මකට අපි හිරගෙන හෝඩිය පාඩම් කරන්න ඕනේ. මේ විදිහට කොටස් දෙක ලියලිවලා අපි ඊට පස්සේ දන්නවා හිරගෙන හෝඩියේ මේ අකුරු ටික ගොඩනගන්නේ කොහොමද කියලා. අපි දන්නවා ආ අකුර ආ ඊ ඌ ඒ ඕ මේ අකුරු ටික අපි දන්නවනේ. මේ අකුරු වල ශබ්ද වලින් තමයි මේ අකුරු ගොඩනගන්නේ කියලා අපි දන්නවනේ. අපි දැන් ඔහේ ලියලියා ගින් හරියන්නේ නැහැ. එතකොට අපි දැන් කරන්න ඕනේ මේ අකුරු වල සැලැස්මට අනුව මේ විදිහට ලියලා පාඩම් කරන්න අනිවාර්යෙන් මතක ඉන්නවා. මේ විදිහ දැන් අපි කා අකුර දන්නවා. අපි දැන් කොච්චර ලියද මගින් මේ විදිහට සැලැස්ම ගහ ගන්නවා. පිටු 3ක 4ක. ගහලා බලන්න මේ විදිහටම ලියන්නකො. ඒතර අනිවාර්යෙන් මේක මතක හිටිනවා. කා අපි දන්නවා එතන මෙතන කා අකුර ඊ අකුර එන කී කාකි කු කේ කෝ සා ශි සු සේ සෝ තා චි උත්සු තේ තෝ නා ni nu ne no ha i fu he ho ma mi mu me mu අපි යා අකුර දන්නවා කොටස් තුනනේ තියෙන්නේ. අපි මේ හිරගෙන හෝඩිය ඉගෙන ගද්දී අපි chart තුනකට හිරගෙන හෝඩිය ඉගෙන ගන්නවා. ඒ විදිහටම ඒ chart තුනටම අපි හිරගෙන හෝඩිය මතක තියාගන්න. අපි දන්නවා පළවෙනි chart එකේ අපිට අකුරු 46ක් ඉගෙන ගන්න තියෙනවා. මේ විදිහට අකුරු 46 ලියලියා මේ විදිහට පාඩම් කරොත් හිරගෙන හෝඩිය අමතක වෙන්නේ නැහැ. අපිට අකුරක් දැකපු සැනේ මේ අකුර කියලා අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා යා යු යු එකේ කොටස් තුනයි තියෙන්නේ. ඒකට ඊ කියන શબ્දෙත් නැහැ. ඌ මේ යා යු ඩෝනේ. එතකොට ඒකට ඊ කියන શબ્දෙත් නැහැ. ඒ කියන શબ્දෙත් නැහැ. කොටස් තුනක් විතර තමයි යා යු යෝ හැදෙන්නේ. එතකොට යා යු යෝ යා යු යෝ. ඒතර රා අකුර හැබැයි අපිට කොටස් શબ્ද තියෙනවා. රා රී ri ru re ro ra ri ru re ro. ඒතර වාකුරෙත් අපිට තියෙන්නේ වාකුරෙත් ආ ශබ්දේ තියෙනවා ඕ ශබ්දේ තියෙනවා. මේ ශබ්ද ටික වාකුරෙත් නැහැ. එතකොට අපි දන්නවා වා වෝ උන්න ශබ්දය. මේ හෝඩේම අපිට තියෙන හල් ශබ්දය තමයි උන් ශබ්දය. උන් ශබ්දය තමයි අපිට මේ හෝඩේම අපිට තියෙන හල් ශබ්දය.
එතකොට මේ හෝඩියේ තියෙන අවසාන අකුරෙත් මේකේ අපිට උන් ශබ්දේ විතරයි තියෙන්නේ. ඉතුරු කිසිම ශබ්දයක් මේකේ නැහැ. හරිද? මේ විදිහට ජපන් හෝඩිය මේ විදිහට අකුරු 46 ප්‍රධාන අකුරු මේ තියෙන අකුරු 46 මේ විදිහට කියලා පාඩම් කරන්න අනිවාර්යෙන් මතක ඉන්නවා. මේ විදිහට කොටස් තුනක්. ඒ කියන්නේ මේ විදිහට කොළ තුනක අපි පොතේ කොළ තුනක මේ විදිහට ලියලා පාඩම් කරන්න තුන ලියලා ඉවරන ගමන් අපිට හෝඩිය මතක ඉන්නවාම තමයි. මේ විදිහට තමයි සැලැස්ම. ඒ කියන්නේ මේක මතක මම පාඩම් කරේ මේ විදිහට. ඔයාලත් පාඩම් කරන්න අනිවාර්යෙන් මතක ඉන්නවා. මේ විදිහට පාඩම් කළා මටත් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න.